ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මේ අද ඇත්තම කිව්වොත් මට සනීප නෑ. ඉතින් ඒ නිසා කන්න මුකුත් හිතෙන්නේ නැහැ. මුකුත් හැදුවෙත් නැහැ ගෙදර කන්න කියලා බබාට කෑම හදලා දුන්නා. මම මේ වෙනකම් මුකුත් කාලත් නැහැ. කන්න එහෙම හිතෙන්නේ නැහැ. ආසාවක් මුකුත් එන්නේ නැහැ. ඉතින් එකපාරට මතක් වුණා ගෙදර අඹ ගෙඩි දෙකක් ගෙනල්ලා තිබුණා නේද? ඒක මොකක් හරි කරගත්තොත් හොඳයි. කන්න හරි පොඩි පිරියක් එයි කියලා. ඉතින් මේ තියෙන්නේ ඒ අඹ ගෙඩි දෙක. මම බැලුවේ මේකෙන් අඹ මාළුවක් හදාගන්න ඇඹුල් ගතියත් එක්ක පොඩ්ඩක් කන්න පුළුවන් වෙයිනි කියලා හිතුවා. බලමු හදලා කොහොමද හදාගන්නේ කියලා. එක ගෙඩියක් මම මෙහෙම කපා ගත්තා. අනිත් ගෙඩිය කියන්නේ මෙතන තියෙන ගෙඩි එකමාරක් විතර මෙතන පොඩ්ඩයි තියෙන්නේ. මේ මට හිතුණා මේක පොඩ්ඩක් කොච්චි දාලා තලලා කෑවොත් හොඳයි කියලා. මේ ටික මම උයා ගන්නවා. මොකද ගෙදර වැඩි කවුරුත් නැති නිසා ගොඩක් උයන්න අවශ්‍යතාවයක් මට නැහැ. මට විතරක් කන්න තිබුණා මැති නිසා මම මේක උයා ගන්නවා. මේක කොච්චි දාලා මම හදන්න. ඔන්න මම මේකට එකතු කරගත්ත අමු 3-5 හැන්දයි. එතකොට මිරිස් කුඩු 1/2යි. ගම් මිරිස් කුඩු බෙදපු 3-5 කුඩු. ඒ ටික තමයි මම මේකට එකතු කරගත්තේ. දැන් මම මේක ලිපේ තියලා පොඩ්ඩක් කළු පාට වෙනකම් බෙද ගන්න තමයි යන්නේ. තව කියන්න අමතකුණා මම මේකට කහ ටිකකුත් එකතු කරා. ඉතින් ඒ ඔක්කොම ටික එකට කලවම් කරලා පොඩ්ඩක් කළු වෙනකම් බෙද ගන්නවා. දැන් මේක මේ ගානට බැදිලා තියෙන්නේ. මට මේ ගාන හොඳටම ඇති නිසා මම මේ තත්ත්වෙදි මේක බා ගන්නවා. ඔයගලන්ට පුළුවන් නම් තව ටිකක් මේක කළු කරගන්න පුළුවන්. අපේ පැංචා ඉන්නවා මෙතන. සෙද පුතා හිනාවද්ද? එයා ලොකු වැඩක්. ඉතින් ආණ්ඩන්න කලින් මම ඉක්මනට මේ වැඩේ ඉවර කරගන්න ඕන. මං අද අඹ මාළුවට වැඩි දෙයක් දාන්නේ. කරපිංචා, සුදු ලුණු, රම්පේ, ලුණු, අමු මිරිස්. ඒ ටික තමයි එකතු කරන්නේ. එහෙනම් ඉතින් හදමු මොන විදිහකට කොහොම රස එයිද කියන මමවත් දන්නේ නැහැ. හොඳට පැහිලා තියෙන්නේ. අර ලොකු ඇඹුලක් එහෙම නැහැ. බලමු උයලා තව රස වෙයි. මම දැන් අතලිය ලිපේ තියාගත්තා. මම ඒකට තෙල් ටිකක් එකතු කරනවා. තෙල් ටිකක් රත් වෙගෙන එනකොට මම මේකට උළුහාල් අබෑට ටිකක් එකතු කර ගන්නවා. දැන් මේ ටික බැදිලා තියෙන්නේ. පොඩ්ඩක් මම එතකොට එකට සුදු ලුණු මේ ටික එකතු කරලා පොඩ්ඩක් කලවම් කරගන්නවා. දැන් මම මේකට අමු මිරිස් ටික ඒ වගේම රම්ප කරපිංච ටිකත් එකතු කරගෙන ආය පොඩි මික්ස් එකක් දෙනවා. තාම මම මේකට ලුණු එකතු කරලා නැහැ. මේ ටික දැන් පොඩ්ඩක් සුවඳ
එනවා ටිකක් බැදීගෙන ඒ සුවඳ එනකොට මම මේකට දානවා ලුණු කුඩු ටිකක්. රස අනුව ලුණු ටික එකතු කරගන්න. මදි වුණොත් ආයෙ දාගන්න පුළුවන්. දැන් මෙන්න මේ ගානට ඔක්කොම ටික බැදිලා තියෙනකොට මම ලුණු එකතු කරලා ඊට පස්සේ එකතු කරනවා අර බැදගත්ත මේ අපේ 3-5 මික්ස් එක මම ඒක දාගන්නවා. ඒක දාලා ආයෙ හොඳ මික්ස් එකක් දෙන්න ඕන. දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මම මේකට අපි කපාගත්ත අර අඹ කෑලි ටිකත් එකතු කරනවා. දැන් හරි. දැන් තියෙන්නේ මේකට ඔක්කොම ටික දාලා තියෙන්නේ. දැන් මේකට වතුර චුට්ටක් දාලා මේ තැම්බෙන්න තියන්න ඕන. ඕගලන්ට පොල් කිරි එකතු කරගන්නත් පුළුවන්. උකු පොල් කිරි නැතුව මේ දිය කිරි ඊට පස්සේ මිටි කිරි එකතු කරනවා නම් මිටි කිරි එකතු කරගන්න පුළුවන්. මම අද මේකට කිරි දාන්නේ නැහැ. වතුරෙන් තමයි තඹගන්නේ. සාමාන්‍ය අඹ ටික වැහෙන මට්ටමට වගේ මම වතුර ටිකක් එකතු කරගත්තා. දැන් මම මේක වහලා හොඳට තඹ ගන්නවා. ඊට පස්සේ බාගෙට තැම්බීගෙන යනකොට තමයි මම මේකට සීනි එකතු කරන්නේ. එහෙනම් දැන් මේක වහලා විනාඩි 5ක් 10ක් විතර අපි තඹගමු. සිදුමැණික හලෝ ඔයාට මොකද්ද ඔය හම්බ වුනේ? මොකද්ද හම්බ වුනේ? මං ඔන්න බලන්න අපේ ගෙදරට එන යාළුවෙක්. අර බලන්නකෝ. එකක් එනව නේද? ඉතින් හැමෝම පරිස්සමින් කොහේ ඇවිදින්න ගියත් වෙසක් බලන්න ගියත් හැමෝම පරිස්සමින් කල්පනාවෙන් යන්න කියලා මතක් කරනවා. ඒ වගේම චූටි බබාලව පරිස්සම් කරගන්න. ඒගොල්ලන්ට මේ දවස්වල ඉක්මනට ලෙඩ බෝ වෙනවා. මේ ඒ නිසා අර කට්ටිය ගැවසෙන තැන් වලට යනකොට බබාලට මාස්ක් එකක් දාගෙන යන්න බැරි වුණත් අඩුම තරමේ දෙමව්පියෝ හරි මාස්ක් එකක් දාගෙන යන්න. එතකොට තමන්ගේ පැටව් පුංචිම හරි මේ ලෙඩකින් ආරක්ෂා වෙන්න තියෙනවා නම් ඒ දේවල් වලින් ආරක්ෂා වේවි. ඒ නිසා මේ ඒ ගැනත් මතක තියාගෙන පරිස්සමින් අපි ඉතින් වෙසක් සමරමු නේද? මාළුව තියෙන්නේ මෙන්න මේ විදිහ. ලිපේ තියලා විනාඩි 5ක් විතර ගියා. ඉතින් මේ ආයෙ පොඩ්ඩක් කලවම් කරලා මම තව චුට්ටක් මේක වහලා තියෙනවා. මම හාල් එකක් තියාගන්න යන්නේ. ගොඩක් තියන්නේ නැහැ. පොඩ්ඩයි තියන්නේ. කන්න පුළුවන් වේද බැරි වේද කියලා මම දන්නේ නැති නිසා කෑම හැදුවට. ඉතින් මම හාල් පොඩි ප්‍රමාණයක් ලිපේ තියාගන්න. දැන් රයිස් කුකර් එකේ දාගන්නවා. අම්බ එක මෙතන හැදෙනවා. හොඳ සුවඳක් නම් එනවා. හැබැයි තව තැම්බෙන්න ඕන. මම ඊළඟට කරන්න යන්නේ මං අර වෙන් කරගත්ත අඹ ටික හොඳට කොච්චි කරලක් දාලා ලුණු ටිකක් දාලා මම මේක වංගෙඩිය කොටා ගන්න යන්නේ. වංගෙඩිය කොටනවාද නැත්නම් බ්ලෙන්ඩර් එකේ දානවද කියලා බලමු. ඒක මට ලේසි වෙන විදිහකට තමයි මම හදාගන්නේ. අපි බලමු මොකද්ද කරන්න කියලා. මේක මම රසටම මේක තමයි හදාගන්න හදන්නේ. මේකෙන් අච්චාරුව දාන්න කලින් මේ පොත්ත අයින් කරගන්න ඕනේ. මම අර මාළුවට කපපු නිසා පොතු අයින් කරේ නැහැනේ. මේ දැන් මම මේකේ පොතු ටික අයින් කරගන්නවා. අයින් කරගෙන මම මේක බ්ලෙන්ඩර් එකේ හදාගන්න හිතුවා. මට දැන් වංගෙඩිය දාලා තලන්න බැරි නිසා අපි බ්ලෙන්ඩර් එකේ හදාගමු. මම ඔන්න මේකේ පොතු ටික අයින් කරගත්ත ඔක්කොම. එතකොට තව තියෙනවා මෙන්න මේ කැවුම් කොච්චි නේ. මිරිස් කරලක් තියෙනවා. මේක ඔක්කොම නම් දාන්නේ නැහැ. මේකෙන් පොඩි කෑල්ලක් දාන්නේ. මොකද මෙතන අඹ ගොඩක් නැති නිසා මේක වැඩි වෙයි කියලා මට හිතෙනවා. එහෙනම් දැන් මේකෙන් පොඩි කෑල්ලක් කපාගෙන අපි දාගමු. හරිම සැර සුවඳක් එන්නේ. මේකට ගන්න ඕන මේව නෙමෙයි. අර සුදු පාට දිග කොච්චි. එතකොට හීනි කොච්චි ඒව තියෙන. ඒව තමයි මේ අච්චාරු තලලා හදද්දි හරියන්නේ. මේක නෙමෙයි. දැන් මට ගෙදර තියෙන්නේ මේක නිසා මම මේකෙන් පොඩි කෑල්ලක් දාන්නේ. කොච්චි කෑල්ල දැම්මා. අඹ ටික දැම්මා.
ලුණු දාගන්න ඕගලන්ට ඇතිපදම සැරත් එක්ක ලුණු දාන ප්‍රමාණය වෙනස් වෙනවා. කෑලි මිරිස් ටිකකුත් මම දාගන්නවා. සීනි ටිකක් මම මේකට එකතු කරගන්නවා. මේ අච්චාරුව මම කාලා බැලුවා ඇත්තටම හරිම රසයි. ඕගලන්ට මේ සැර පාටක් පේන්නේ නැති වුණාට මම අර කැවුම් කොච්චි කෑල්ලක් දැම්මනේ ඒක මාරම සැරයි. ඉතින් මේ නියමෙටම තියෙනවා ඇත්තටම ඕගොල්ලොත් හදලා බලන්න වංගෙඩියක කොටලා හරි බ්ලෙන්ඩ් එකට දාලා හරි මෙහෙම කෑලි තියෙන විදිහට තමයි මේ බ්ලෙන්ඩ් කරගන්න ඕන. කෑලි තියෙන්නේ නිසා පොඩ මේව කර මේ බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් මේ ඇත්තට හරිම සනීපයි ඒක කැවෙනකොට නම් කියලා වැඩක් නෑ. අර අප්පිරිය ගතිය කොහෙන් යනවද කියලා හිතා ගන්න බෑ. එතකොට දැන් මේ තමයි මගේ අඹ මාළුවේ තත්ත්වේ. ඒක නම් දැන් තැම්බිලා තියෙන්නේ. මම දැන් මේකට සීනි එකතු කරනවා. කොට සීනිත් එකතු කරගත්තා. මගේ අච්චාරුවත් හදලා ඉවරයි. ඉතින් බත් එක ලිපේ හැදෙනවා. මම ඒක කන්න තව මොනවා හරිම එළවලුවක් හදාගන්න ඕනේ. මම අඹ මාළුව රෙඩි වුණාට පස්සේ කාලා පෙන්නන්නම් කොහොමද රස කියලා. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න මම මේ හදපු විදිහට. මගේ අඹ මාළුව නම් දැන් අර 3-5 බෙදලා දාපු නිසාද කොහෙද කළු පාටට වෙලා තියෙනවා. කළු විදිහට තමයි හැදිලා තියෙන්නේ අඹ මාළුව. ඉතින් ඕගොල්ලන්ටත් ඒ විදිහට හදා ගන්න ඕන. එහෙම try කරලා බලන්න. එක විදිහට එක කට්ටිය හදනවනේ. ඉතින් උයන කලාව කියලා කියන්නේ එක එක්කෙනාට ආවේනික කලාවක්. මේ ඕන කෙනෙකුට ඕන විදිහකට උයන්න පුළුවන්. ඉතින් ඕගොල්ලොත් හදලා බලන්න. මේ විදිහට හැදුවොත් අනිවාර්යයෙන්ම රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. අපි බලමු අඹ මාළුවේ රස කොහොමද කියලා. මොනක කළු පාටට බැබලි ඉදෙන ලස්සන. මේක දකින්නකොට ඇත්තටම මට කන්න ආස හිතෙනවා. ඒ තරමට මේක ලස්සනයි. ඕගොල්ලොත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද කියලා. අපි පොඩි කෑල්ලක් කාලා බලමු අරගෙන. මොකද මේ තව ටිකක් තියෙන්න ඕනේ කියලා මට හිතෙනවා. හොඳටම ඉදිලා තියෙන්නේ අඹ කෑලි. ඔයගලන්ට පේනවා ඇති. එහෙනම් දැන් කාලා බලමු. උණුයි. හරිම රසයි ඇත්තටම. හරිම සනීපයි ඒක කනකොට. මේ අර මම හදපු නිසා කියනවා නෙමෙයි. අසනීප තියෙන කෙනෙක් හදලා බලන්න මේ විදිහට. ඇත්තටම කෑම එකක් කන්න පිරියක් ඇති වෙනවා. අනිවාර්යෙන් හදලා බලන්න. අනිවාර්යෙන් හදලා කමෙන්ට් එකක් දාන්න මට. මේ ඉතින් ඔන්න ඔහොම තමයි මම අද මගේ අඹ මාළුව හදාගත්තේ. ඉතින් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. අපේ පුංචි පැටියා කෑ ගහනවා. එයාත් එක්ක වීඩියෝ කරන්න ටිකක් අමාරුයි. එයාවත් හැන්ඩල් කරන ගමන් තමයි මම මේ වීඩියෝස් ගේන්නේ. මොනවා හරි අතපස් වීමක් වැරද්දක් වෙනවා නම් අනේ සමාව වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.